ඕන උදේට රැට තවල් 3 විතරයිද? නෑ අනේ ඔයාලගේ අර ගා කැම්පස් ගියේ නැති ගා බන්නට සියලාචිලා තමයි පුතේ ආයිබෝ ඒවා ආයිබෝන්ද කියවද සියලාචි කියනවද හා ආම කියනවද දැන් නම් නැද්ද කොහෙදනේ good morning තමයි ලොකුනේ good morning හා ස්පෙලිං දන්නේ නැති වුණත් අපි good morning කියනවා නේ පොඩි අය පවා good morning කියනවා හැබැයි පුතේ මේ ලෝකේ හරිම විශ්වනීය ආකර්ෂණයක් තියෙනවා දන්නවද? පුතා මේ ලෝකෙට ආවහම අමරණන් දන්නවත් දන්නේ මේ කතාව. මොකට මමුතු දෙයක් වේ. අඬන හුස්මට ස්ථාන හුස්මට තමයි නැකට හදන්න ඕන දරුවා. හැබැයි දැන් කරන්නේ ගොඩක් වෙලාට විහිදීමේ නැකට තමයි හදන්නේ. සමහරක් වෙලාට අපි හදාන වැරදි ඔන්නෝ කතන්දර පස්සේ කාලෙක කියවෙන්නේ නැහැ. අඬන හුස්ම මේ ලෝකෙ අපි ජන කවිය හැදිච්ච හැටි ලස්සන කවි රාජකාරී කතන්දර අපි මේ දවස් පුරාම දරුවොත් එක්ක කතා කරනවා. දේර වාදන ඒවත් එක්කම. ඒකට එයා අපේ කවි කියලා කියනවා මේ කතන්දර කියලා කියනවා කැදින් තැන දවස් ගාන. අම්මට ලිව්වා මම ඒ පුත්වල කවි දහසක්. අම්මට ලියලා තියෙනවා මේ පොඩි පවා කවි 1000ක් විතර. හැබැයි අම්මට කියවන්න දන්නේ නැහැ අරගෙන. එයාට කියවන්න වෙලාවක් තිබිලා නැහැ අම්මට ලිව්වට කවි. සමහර කවි කියනවා පුතේ අපිට කවියක් ලියුවම දවස් ගණන් යනවා ඒක ආපහු සම්පූර්ණ කරන්න හරියට ගැලපෙන්නේ නැහැ. ඒ වගේ මේ දරුවා මේ කියන කවි වගේ අම්මාට ලිව්වා. සමහරක් විට එයා හිතන්නේ නැති අම්මට මේක තේරුම් ගන්න බැහැ. එයා හැබැයි කවි පුරා අම්මට ලිව්වා වෙන සංකේතයක් නැහැ. වෙන කවුරුත් නැහැ තාත්තත් නැහැ. අම්මා තමයි ඉන්නේ. අම්මත් එක තමයි මේ කිවත් එන්නේ. කියවන්න ලැබුණේ නෑ අම්මට එක කවියක්. දැන් අන්න දුක් වෙනවා. දැන් මෙතන කිව්වනේ පුතේ අම්මට වැදලා ආවේ නැති ළමයි. තාත්තට වැදලා ආවේ නැති දරුවෝ. හැමදාම මේ දේ කරන්න බෑ. සම අපේ ජීවිතේ කියන දේ විශ්වාස නැහැ. අපිට මේ අවස්ථාව මගහරින්න එපා. හැම වෙලාවෙම අම්මට ආදරේ කියන්න. හැම වෙලාවෙම තාත්තට දන්න දේ අහගන්න. මේ අවස්ථාවන්නේ දෙමෝපියෝ අපි කවුරුත් ජීවත් වෙන්නේ නැහැ. මරණයෙන් කියන්නේ. ඉන්නගත්තා ඉස්සරහට සෙල්ලම් කරලා තියෙන කපුව දෙකක්. වැඩි පාගලා තියෙන මම දන්නවා ඇති. ගෙදර තියන්න බෑ නඩගොඩ. මේ අපේ දරුවෝ යන්නේ නේද? එහෙමද? ගෙදර තියන්න බෑ නැග ගහන්න. බැස වතුරේ පෑගුවමඩ හරිද? හරි. කියන්න. මගේ රටේ පළාත් 9ක් තිබේ. මගේ රටේ ඉතාමත් මගේ රටේ ඉතාමත් රමණීය ඇල දොළවල් ගංගා තිබේ. මගේ රටට මම ඉතාමත් ආසා කරමි. ජීවිතේ තමන්ට අමාරුම දේවල් නිදහස් කරා. මේ ඔළුවේ තියෙන අමාරුම දේවල් නිදහස් කරා. කාරණා ප්‍රශ්න තියෙනවා අපිට වගේ. ඒවා හරීම සෑහෙනුවෙන් සැනසීමෙන් අපේ වැඩ කටයුතු ටික කරන්න පුළුවන්. මගේ පුතාලට තමයි දෙමෝපියන්ට වැඩි ප්‍රශ්න තියෙන්නේ. අම්මට සල්ලි නැත්නම් කාගෙන් හරි ඉල්ල ගන්න පුළුවන්. තාත්තගෙන් ඉල්ල ගන්න